දවසේ ඔබට වචනයක් ගෙනෙන්නට ස්වාමින් වහන්සේ මගේ සිත පෙළඹුවා. අද දවසේ මාතෘකාව සභාව කලඹන හාස්කම් හා පුදුම ලකුණු. සභාව කලඹන හාස්කම් හා පුදුම ලකුණු. අද කිතුරු සභාවට ලොකු කැළඹිල්ලක් කතා බහක් ඇති වෙලා තියෙන මාතෘකාවක් මේක. මොකද්ද? මේ හාස්කම් සහ පුදුම ලකුණු. Facebook එකේ ඉන්නවා වීරයෝ. Facebook වීරයෝ. මම දැකලා තියෙන ඒගොල්ලෝ ගහ ගන්නවා. හාස්කම් පුදුම ලකුණු ගැන ගහ ගන්නවා. Facebook එකේ සහෝදරයෝ ගහ ගන්නවා. වචන වලින් ගහ ගන්නවා. කණ්ඩායමක් ඉන්නවා දෙවියන් වහන්සේගේ දාසයන්ට අපහාස කරමින් හාස්කම් පුදුම ලකුණු වැරදි කියමින් ගහ ගන්නවා. තව සමහරු ස්වාමින් වහන්සේ අදත් ඊයේත් හෙටත් ඒ ආකාරයෙන්ම උන්වහන්සේගේ ක්‍රියාවන් කරන බවත් බොහොම මධ්‍යස්ථව පිළිගන්නවා. තව සමහරු හාස්කම් සහ පුදුම ලකුණු පස්සේ පමණක් ගමන් කරමින් ඉන්නවා. මොකක් නමුත් අද සභාව මේ ගැන හරියටම අවබෝධයක් නැති නිසා කැළඹිල්ලක ඉන්නවා. ඔබ කී දෙනෙක්ට ඒක තේරලා තියෙනවද? දසෙන් කොටස ගැන මේ ආකාරයේම සභාවේ කැළඹිල්ලක් නැත්තම් හරි දැනමක් හරි දැනගැන්මක් නැතුව කැළඹිල්ලක් තිබුණා. මගේ දේශනාවක් තියෙනවා දසෙන් කොටස ගැන. ඔබට ඒක අහන්න පුළුවන් හොයාගෙන. පැහැදිලිව දසෙන් කොටස කියන්නේ මොකක්ද කියලා ලියා තිබෙනවා. ඒ වගේම සඵලත්වයේ දේශනා කියලා ආයත් කැළඹිල්ලක් තියෙනවා මේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ වචනය දේශනා කරනකොට සඵලත්වයේ දේශනා කියලා. ඇයි හත්තලා මේ සඵල වෙන්න නෙමෙයි නම් දෙවියන් වහන්සේගේ වචනේ තියෙන්නේ මොනවා වෙන්නද? අපල වෙන්න. ජේසුස් වහන්සේගේ වචනේ තියෙන්නේ සුභාරංචියේ තියෙන්නේ සඵල වෙන්න නෙමෙයිද මිනිස්සයාට? ජේසුස් වහන්සේ ගැන කියන්න ගිහිල්ලා මිනිස්සෙක් අපල වුණොත් මොකද වෙන්නේ? උන්වහන්සේ ජේසුස් කියනකොට මිනිස්සු දුවයි නේද? ප්‍රශ්නේ තියෙන්නේ මේ භෞතික මූල්‍යමය නැත්තම් මුදල් ගැන විතරක් ජේසුස් වහන්සේගේ සුභාරංචිය එක පැත්තක් විතරක් කතා කරන එක අල්ලගෙන වෙන්න ඇති එහෙම කියන්නේ. හොඳයි කොහොම නමුත් අද දවසේ අපි කතා කරමු මේ හාස්කම් පුදුම ලකුණු ගැන. හාස්කමක් කිව්වහම 90%ක්ම බොහෝ විට සුවය සම්බන්ධවයි. ආමෙන්. හාස්කමක් කිව්වහම බොහෝ විට මලවුන්ගෙන් නැගිටීමක් වෙන්න පුළුවන්. කොරෙක් ඇවිදිනවා වෙන්න පුළුවන්. අන්ධයෙකුට පෙනීම ලැබීමක් වෙන්න පුළුවන්. සුවයක් සම්බන්ධයෙන්. සුවේ නොවන හාස්කනුත් තියෙනවා. හලෙලුයා. ඔබ දන්නවා සුවය අපි උදෙසා මිලදී ගන්නට ජේසුස් වහන්සේ අප්‍රමාණ වූ විශාල නොවටිනා මිලයක් ගෙව්වා. ආමෙන්. නොවටිනා මිලයක් ගෙව්වා. මොකද්ද නොවටිනා මිලය? අපි එච්චර වටින්නේ නැහැ. උන්වහන්සේ ගෙවපු මිලේ තරම්. නමුත් උන්වහන්සේ විශාල මිලයක් ගෙව්වා. මොනාටද? මනුස්සයට මේ සුවය මිලදී ගන්න. මිලදී ගන්න. තමන්ගේ ලේ වලින්, තමන්ගේ ශරීරයේ ඒ තැලුණු ඉරුණු තුවාල වලින්. ආමෙන්. විශාල මිලයක් ගෙවුවා උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ විශාල මිලයක් ගෙවලා
මිලදී ගත්තනම් සුවය උන්වහන්සේ විශාල මිලයක් ගෙවලා මිලදී ගත්තනම් මිදීම ඔබයි මමයි කොහොමද ඒ මිලේ ගෙවලා මිලදී ගත්ත උන්වහන්සේගේ පූජාව නැත්තම් ඒ සුවය සුළු කරන්නේ? අපි කාට හරි පුළුවන් දෙක අමතක්සේරු කරන්න. අද සුවේ නෙමෙයි වැදගත් වෙන්නේ ස්වර්ගයට යන එකයි වැදගත් වෙන්නේ. සුවේ නැති වුණා කියලා ස්වර්ගයට යන්න බාධාවක් නැහැනේ. එහෙම කියන ඇත්ත ඉන්නව නේද? ඔය කතාවෙත් ඇත්තක් තියෙනවා. නමුත් මනුෂ්‍යයා සුවේ ලබන්න ඕන නිසා නේද ජේසුස් වහන්සේ අච්චර මිලයක් ගෙවුවේ පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ලව්වා. ආමෙන්. එහෙනම් උන්වහන්සේ කොයිතරම් ඒ ගැන හිතුවද? මුන්ට ඔය ඔච්චර මම මැරෙන්න පිට ඉරාගෙන මගේ ඇටකටු පෑදෙනකන් දුක් විඳින්න ඕනේ නැහැ කියලා උන්වහන්සේ හිතුවද? නැත්තම් ඒ තරම් දුක් විඳලා මේ මිනිස්සුන්ට සුවය මිදීම දෙන්න ඕන කියලා උන්වහන්සේ හිතුවද? උන්වහන්සේ කොයිතරම් ඒ ගැන හිතුවද? ඉතින් උන්වහන්සේ ඒ තරම් අපිට සුවය දෙන්න ඕන, අපේ ජීවිතේ මිදීම් වෙන්න ඕන, හාස්කමක් වෙන්න ඕන කියලා හිතුවනම් අපි කොයිතරම් ඊට වැඩියේ ඒ ගැන හිතන්න ඕනද? ආමෙන්. ඔබ කී දෙනෙක් ඒ ගැන හිතනවද? ආමෙන්. දැන් ඔබගේ ශරීරයේ මොකක් හරි රෝගයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔබට ගාණක් නැතුව ඇති සමහර විට ඒ රෝගයත් එක්ක ඔබ ජීවත් වෙනවා ඇති. නමුත් ඔබට වඩා ස්වාමින් වහන්සේ ඒ ගැන හිතුවා. ආමෙන්. ස්වාමින් වහන්සේගේ පූජාවට ඔබ දක්වන ගෞරවයක් ඔබ සුවය ලබන එක. ආමෙන්. සුවය ඕනේ ඔය කමන්නේ කියලා ඔබ ඉන්නවා නම් ඔබ ඒ ස්වාමින් වහන්සේ ගෙව්වා වූ මිලය මොනා කරනවද? සුළු කිරීමක් කරනවා. පැහැදිලිද ඔබට? එහෙනම් මනුෂ්‍යයා සුවය ලබන්න ඕන නිසානේ උන්වහන්සේ මිලේ ගෙව්වේ. පියාණන් වහන්සේ කැමති වුණා ජේසුස් වහන්සේව කුරුසේ කෙල්ලලා අපේ මුළු පාපයයි මුළු ශාපයයි රෝග සියල්ලයි උන්වහන්සේගේ පිටේ තියන්න. ආමෙන්. උන්වහන්සේ කැමති වුණා මුළු පාපය මුළු ශාපය උන්වහන්සේ පිටට තිබ්බා. ආමෙන්. හලෙලුයා. එහෙනම් අපි සුවය ප්‍රමෝට් කරන එක, හාස්කමක් ප්‍රමෝට් කරන එක කාට දක්වන ගෞරවයක්ද? ජේසුස් වහන්සේට දක්වන ගෞරවයක්. ආමෙන්. ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා කිසි දවසක සුවයට විරුද්ධව, හාස්කමකට විරුද්ධව කතා කරන්න එපා. ආමෙන්. උන්වහන්සේ මිලේ ගෙව්වා. උන්වහන්සේ පාපේ ගත්ත අපේ. ඒ ගත්තේ මොකටද? ඔබ මිදීම ලබන්න, ඔබ සුවය ලබන්න, ඔබ ජීවනය ලබන්න, ඔබ පව්කමාව ලබන්න. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේට ස්තුතියි. අපි බැලුවොත් මාක් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට අපි යමු. මාක් 2:5. ඔබ දන්න කතාවක් චුට්ටක් මට ඔබත් එක්ක බෙදා ගන්න ඕන වුණා. ඔබ දන්නවා ජේසුස් වහන්සේ අංශභාග රෝගියව සුව කළ ඒ සිද්ධිය? ආමෙන්. ඔබ දන්නව නේද?
ජේසුස් වහන්සේ කපර්නාවුමට උන්වහන්සේගේ ගම ගෙදර තිබිච්ච තැනට ආපුවාම උන්වහන්සේ සුභාරංචියේ එදිලා ගමට ආවට පස්සේ ආරංචි වුණා මිනිස්සුන්ට උන්වහන්සේ ගෙදර ඇවිල්ලා ඉන්නවා කියලා. උන්වහන්සේ ගෙදර ආපු ගමන් මොකද උනේ? සෙනගට ආරංචි වෙච්ච ගමන් සෙනග ඇවිල්ලා පිරුණා උන්වහන්සේ හිටපු ගෙදර. දැන් උන්වහන්සේගේ ඇතුළේ ඉඳලා මිනිස්සුන්ට උන්වහන්සේ වචනේ කතා කරනවා. එක්තරා අංශභාග රෝගියෙක් හිටියා. ඔත්පල වෙලා. ඔහුට හිතෙයිසි ඔහුට ප්‍රේම කරපු පිරිසක් ඉන්නට ඇති. මොකද දේ වචනේ කියනවා මේ අංශභාග රෝගියාව ඇඳක දාලා 4 දෙනෙක් මේ ඇඳ උස්සගෙන ජේසුස් වහන්සේ හිටපු ගෙදරට ආවා. මේ අංශභාග රෝගියාව උන්වහන්සේට අත තියලා සුව කරගන්න. නමුත් මහා සෙනගක් පිරීලා නිසා ඔවුන්ට බැරුව ගියා. ඔවුන් මොකද කරේ? අත්හැරියේ නෑ ආපහු හැරිලා ගියේ නෑ වෙන දවසක එනවා කියලා. ඔවුන් මොකද කරුවේ? අර ගෙදර වහලට නෑ මේ ජේසුස් වහන්සේගේ වහල කඩපු බඩු. ජේසුස් වහන්සේගේ ගෙදර වහල කැඩුවා. වහලට නැගලා සෙවිලි අයින් කරලා ලණු 4ක් දාලා මේ ඇඳ ජේසුස් වහන්සේ හිටපු ස්ථානයේ බැස්සුවා. ආමෙන්. බලන්න. ඊට පස්සේ ජේසුස් වහන්සේ මේ සිද්ධිය දකින්නකොට උන්වහන්සේ කියන දේ ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක මාගෙත් එක්ක කියවන්න. පුත්‍රය ඔබේ පව් කමා කරන ලදැයි අංශභාග රෝගියාට කීසේක. බලන්න මේක දිහා. අර ඇඳ උන්වහන්සේ ඉදිරියට පාත් කරනකොට ඔවුන්ගේ ඇදහිල්ල දැකලා ජේසුස් වහන්සේ කියනවා මොකද්ද කියන්නේ? පුත්‍රය නුඹේ පව් නුඹට කමා කරන ලදැයි අංශභාග රෝගියාට කිව්සේක. ඊළඟ පදයට දාන්න. එහෙත් එතන ඉඳගෙන උන් ලියන්නන්ගෙන් සමහරෙක් දාන්න මොහු මෙසේ කතා කරන්නේ මක් නිසාද? මොහු දෙවියන් වහන්සේට අපහාස කරයි. එක්කෙනෙකුට එනම් දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්නට කාට පුළුවන් දැයි තමුන්ගේ සිත් වලින් කල්පනා කරගත්තේය. ඇත්තනේ මේ මිනිස්සයා මේ වඩුවගේ පුතානේ පව් කමා කරන්න මොකට කොහොමද පුළුවන්? මේ මිනිස්සු කී හිතපු දේ හරිද වැරදිද? මනුස්සාකාරයෙන් ඒගොල්ලන්ට තිබුච්ච දැනුම හැටියට හරි. එහෙම නේද? ඊළඟ පදය. නමුත් ඔවුන් තුල මෙසේ කල්පනා කළ බව යේසුස් වහන්සේ කියවන්න. යේසුස් වහන්සේ තමන්ගේ ආත්මෙන් එකෙනෙහිම දැන ඔවුන්ට කියනසේක් ඔබ සැම කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනා කරවද? අංශභාග රෝගියාට ඔබේ පව් කමා කරන ලදැයි කීමෙනුත් නැගිට ඔබේ යහන රැගෙන යන්නයි කීමෙනුත් වඩා පහසු කෝකද? මේ පරිශීවරුන්ගෙන් එතන ඉඳගෙන මේ ජේසුස් වහන්සේ මොකක් කියපු කතාව ගැන කල්පනා කර කර හිටු මිනිස්සුන්ගෙන් උන්වහන්සේ අහනවා උඹලා ඇයි මේ කල්පනා කරන්නේ? මේ රෝගියාට උඹේ පව් කමා කරන ලදයි කීමෙනුත් එහෙම නැත්නම් නැගිට උඹේ යහන රැගෙන යමන් යයි කීමෙනුත් වඩා පහසු කොයි එකද? වඩා පහසු කොයි එකද? ඔබ කල්පනා කරුවද මේ ගැන? මම ඔබට කලින් කියලා තියෙනවා ඔබට මතක නම්. මොකද්ද වඩා ලේසි? ඔව්. උඹේ පව් කමා කරන ලදයි කියන්නේ ලේසි. ඇයි? පව් කමා වෙනවා පේනවද? කාටවත් පේන්නේ නැහැ. ජේසුස් වහන්සේට තිබුණා උඹේ පව් කමා කරුවා. දැන් ආපහු යහන ඕම උසගෙන රෝගියට නෙමෙයි. රෝගිය ආපු විදිහ තියෙන්නේ. ඇඳේ සතපිලා ජේසුස් වහන්සේට තිබුණා උඹේ පව් කමා කරුවා. හරි. යම කියන්නේ. නේද? අමාරු වැඩේ කෝකද? නැගිට උඹේ යහන රැගෙන යන්නයි මේ රෝගියාට කිව්වොත්
මොනවා වෙන්න ඕනද? ඔහු ඒ වෙලාවෙම නැගිටලා සුවය ලබලා යහනත් කරේ තියාගෙන යන්න ඕන. එහෙම නේද? හරි. දැන් ජේසුස් වහන්සේ අහනවා මේ දෙකෙන් කොයි එක කියන්නද මට ලේසි? පරිසවරුන්ගෙන් අහනවා. මට ලේසි උඹේ පව් කමා කරා කියලා කියන්න. එහෙම නේද? හරි ඊළඟ පදේ බලමු. නමුත් පොළොවේදී පව් කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව ඔබ සැම විසින් දැනගන්නා පිණිසය කියා උන්වහන්සේ අංශභාග රෝගයාට කතා කොට නැගිට ඔබේ යහන රැගෙන ගෙදර යන්නයි ඔබට කියමි කීසේක. ඊළඟ පදය. ඔහු නැගිට එකෙනෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය. ඒ නිසා සියල්ලෝම විස්මපත්ව මෙබඳු දෙයක් කවදාක්වත් නොදුටිමුව කියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළෝය. ආමෙන් හලෙලුයා. පරිසවරු දැනන් හිටියා ලොකු වැඩේ කරන්න පුළුවන් නම් පොඩි වැඩේ නේද? අපේ වචනෙන් කියනවා නම් පොඩි වැඩේ nothing නේද? දැන් මොකද්ද ලොකු වැඩේ? මොකද්ද ලොකු වැඩේ? අමාරු වැඩේ මොකද්ද? යහන රැගෙන යන්න කියන්න. දැන් ජේසුස් වහන්සේ කිව්වා නැගිට උඹේ යහන රැගෙන ඵලයන් ගෙදර. මොකද උනේ? රෝගියා නැගිට්ටා කෙනෙහිම යහන කරේ තියාගත්තා ගෙදර ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ එහෙනම්? ලොකු වැඩේ කරාද නැද්ද? ලොකු වැඩේ කළා. ඔබට අඩි 15ක් උඩ පහින්න පුළුවන් නම් අඩි 3ක් පහින්න පුළුවන්ද කියලා අහන එක මොන වගේ දෙයක්ද? මීටර් 200ක් ඔබට එක හුස්මට දුවන්න පුළුවන් නම් මීටර් 50ක් දුවන එක ඔබට කජ්ජක්ද? පරිසවරු දැනගත්ත වැඩේ. මොකද්ද ඒගොල්ලෝ දැනගත්තේ? ලොකු වැඩේ. ඒ කියන්නේ මෙයාට අංශභාග රෝගී වෙලා සැතපීලා හිටපු මේ මිනිස්සයාට නැගිටලා යහන රැගෙන යන්න පුළුවන් වුණා නම් ඒ වෙලෙම එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ ඔහු අභ්‍යන්තරේ? ඔහුගේ පාපය කමා කරනු ලබලා. ආමෙන්. හාලෙලුයා. මේක වුණා නම් ලොකු වැඩේ වුණා නම් අමාරු වැඩේ වුණා නම් අනිත් වැඩේ සිද්ධ වෙලා. ආමෙන්. දැන් ඔබ මොකද්ද කල්පනා කරන්නේ? පව් කමා කරන්න බලය මනුෂ්‍ය පුත්‍රයාට පොළොවේදී තිබෙන බව පෙන්වන පිණිස. මේක එහෙම පදයක් තිබ්බ නේද? කලින් පදේ දාන්න පුතා. කලින් නමුත් පොළොවේදී පව් කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව ඔබ සැම විසින් දැනගන්නා පිණිස. ආමෙන්. ඇයි යේසුස් වහන්සේ මේ හාස්කම කරේ? දැන් පරිසයෝ හිතන්නේ පව් කමා කරන්න කාට පුළුවන් කියලාද? පව් කමා කරන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඇයි ජේසුස් වහන්සේ මේක කරන්නේ? ඇයි යාට යහන රැගෙන ඵලයන් කිව්වේ? ඇයි මේ පුත්‍රයන් උඹේ පාපේ කමා කරන ලද්දේයි කියලා මේ සිද්ධිය උන්වහන්සේ ඇති කළ උන්වහන්සේට තිබුණා ඔය මොකුත් නොකියා. සුවය ලබන්න කියලා අත තියන්න. ඇයි උන්වහන්සේ මේ වගේ කතා බහක් ඇති කළේ? මෙන්න තියෙනවා. නමුත් පොළොවේදී පව් කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව ඔබ සැම විසින් දැනගන්නා පිණිසය. ආමෙන්. ජේසුස් වහන්සේටත් ඕන වුණා තමන් කවුද කියලා ඔප්පු කරන්නට මොනවාද? හාස්කම.
ආමෙන්. ජේසුස් වහන්සේට තමන් කවුද? තමන්ට තියෙන අධිකාරී බලය මොකද්ද? තමන් ආවේ කොහෙන්ද? තමන් දෙවියන් වහන්සේම බව අර සාකිර් නායක කියලා භාණ්ඩයක් ඉන්නව නේද? ඔබ දන්නවද? අහලා තියෙනවද? මුස්ලිම් මිනිස්සෙක් කිතුණුවන්ට විරුද්ධව බයිබලයට විරුද්ධව මුළු ලෝකේ පුරා කතා කරලා තර්ක කරන්නේ කිතුණුත් එක්ක. එයා කියන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නෙමෙයි කියලා. එයාට මෙන්න මේකත් පෙන්වන්න පුළුවන්. පරිසවරු කියනවා පව් කමා කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. ඔව්. පව් කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට පොළොවේදී බලය තිබෙන බව පෙන්වන්න තමයි යහන රැගෙන ඵලයන් කියලා ඒ රෝගියව සුව කළේ. ආමෙන්. එතකොට එහෙනම් ජේසුස් වහන්සේටත් ඕන වුණා. මම ඔබට පෙන්වන කාරණේ අල්ලගන්න. ජේසුස් වහන්සේටත් ඕන වුණා හාස්කමක්. මොකටද? තමන්ගේ දෙවිකම, තමන්ගේ අධිකාරී බලය, තමන් කවුද කියන එක ඔප්පු කරන්න. එහෙනම් ඔබටයි මටයි ඕනේ නැද්ද? ඔබටයි මටයි ඕනේ නැද්ද අද දවසේ? එන හාස්කම් හොඳ නැහැ කියන්නේ කවුද? මම මේ කතා කරන්නේ ඔබට විතරක් නෙමෙයි. මේ හාස්කම් මේවා බොරුය කියලා මුළු ලෝකේ පුරා කයිවාරු ගහන මිනිස්සුන්ටත් එක්ක. ජේසුස් වහන්සේට ඕන වුණා නම් තමන්ගේ අධිකාරී බලය ඔප්පු කරන්නට හාස්කම. අද උන්වහන්සේගේ ගෝලයන්ටත් ඕන වුණා නම් හාස්කම ඔබටයි මටයි අවශ්‍ය නැද්ද? ආමෙන්. අවශ්‍යයි. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දැන් බලන්න භෞතිකව තමයි සුවය සිද්ධ වුණේ. සුවය භෞතිකයි. භෞතික ශරීරය සුව කළේ. නමුත් භෞතික ශරීරය එක්ක උන්වහන්සේ ගනුදෙනු කරනකොට ඒකෙන් තව දෙයක් ඔප්පුණා. මොකද්ද? ආත්මිකයි පාපයට කමාව. එහෙනම් භෞතික සුවය ඔප්පු කරනවා ආත්මික දේවල් වලට තියෙන අධිකාරී බලය. ආමෙන්. හාලෙලූයා. ඔබට තේරෙනවද ඒක? සුවයක් සිද්ධ වෙනවා නම් යම් තැනක භෞතික දේවල් වලට බලය තියෙනවා නම් ඔබට භෞතික දේවල් වෙනස් කරන්න ඔබට හැකියාව තියෙනවා නම් ඒ කියන්නේ ආත්මික දේවල් කෙරෙහි ඔබට ආධිපත්‍ය බලය අනිවාර්යෙන් තියෙනවද නැද්ද? තියෙනවා. ආමෙන්. හාලෙලූයා. ඔබ වටහා ගත්තද ඒක? හාලෙලූයා. ජේසුස් වහන්සේ අපේ සියලු අවශ්‍යතාවයන්, භෞතික අවශ්‍යතාවයන් එක්ක උන්වහන්සේට ගනුදෙනු කරන්න පුළුවන් නම් උන්වහන්සේට ආත්මික දේ කොහොමත් කරන්න පුළුවන් කියන පණිවිඩය උන්වහන්සේ දුන්නා. ආමෙන්. හාලෙලූයා. ඊළඟ කාරණය මේ හාස්කම ජේසුස් වහන්සේ භාවිතා කළා බෙල් එකක් විදිහට. මොකක් විදිහටද? බෙල් එකක්. ඒ කියන්නේ සීනුවක් ගහපුවම මොකද වෙන්නේ? බොම්බයි මොටයි. පාරේ බොම්බයි මොටයි යනවා කියලා අපි දැනගන්නේ කොහොමද? අර යාගේ තියෙන සීනුවන්නේ. ඒ සීනුව ගහන චූම්පාන් යනවා කියලා දැනගන්නේ කොහොමද? ඈ? චූම්පාන් එන්න කලින් නේද? සද්ද ඇහෙන්න කලින් චූම්පාන් එක යනවා. හරි? නේද? ඔහුට ඉදිරියෙන් ඔහු මොකද්ද කියන්නේ? ඔහුගේ ඒ ශබ්දයක් නිකුත් කරගෙන එනවා. අපි ඒක අඳුරනවා. හරිද? මොකද වෙන්නේ මනුස්සයට මේ වගේ ශබ්ද ඇහුනම ටක් ගාලා අවධානය යොමු වෙනවා. හරිද? ජේසුස් වහන්සේ තමන් වෙතට මනුෂ්‍යයන්ගේ අවධානය යොමු කරගන්න සුවය නැත්තම් හාස්කම බෙල් එකක් නැත්තම් හොරණෑවක් විදියට පාවිච්චි කළා. දෙවෙනි කාරණේ හාස්කම සුවය ජේසුස් වහන්සේ
තමන්ට තියෙන අධිකාරී බලය ඔප්පු කරන්න පාවිච්චි කළා. ඊළඟට ජේසුස් වහන්සේ හාස්කම සුවය මොනවට පාවිච්චි කළාද? සෙනගගේ අවධානය තමන් වෙතට යොමු කරගන්න. සෙනගව තමන් වෙතට රැස් කරන්නට, කැඳවා ගන්නට, ආකර්ෂණය කරගන්නට පාවිච්චි කළාද නැද්ද? ඔය මිනිස්සු උන්වහන්සේගේ පස්සේ ගිය හාස්කම් නිසා නෙමෙයිද? ආමෙන්. ඉතින් ජේසුස් වහන්සේටත් ඕන වුණා නම් හාස්කම සුවය උන්වහන්සේ වෙතට අවධානය ගන්න, උන්වහන්සේ වෙතට මිනිස්සුන්ව හරව ගන්න අපිට ඕනේ නැද්ද? අපිට ඕන වෙන්නේ නැද්ද? අපිට ඕන වෙනවා. මොකද ජේසුස් කිසි මිනිසෙකුට කියන්න පුළුවන්ද මම ජේසුස් වහන්සේට වඩා හොඳට අද දවසේ පර්ෆෝම් කරනවා කියලා කියන්න පුළුවන්ද කාට හරි? කවුරු හරි මේ ලෝකේ කොහේ හරි සේවකෙක් ඉන්නවද කියන්න? ලොකු පාස්ටර් කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවද ජේසුස් වහන්සේට වඩා හොඳට මම කරනවා කියලා කියන්න පුළුවන්? ඉන්නවද කවුරු හරි කෙනෙක් ඔබ දන්න? දන්නවනම් කියන්න අටපට්ටමට. දන්නවද? නෑ, එහෙම කෙනෙක් නෑ. එහෙනම් ජේසුස් වහන්සේ කරපු දේවල් උන්වහන්සේටත් ඕන වුණා නම් හාස්කම මිනිස්සුන්ගේ අවධානය ගන්න. උන්වහන්සේටත් ඕන වුණා නම් සුව කිරීම මිනිස්සුන්ගේ අවධානය ගන්න. ඔබටයි මටයි ඕන වෙන්නේ නැද්ද? ආමෙන්. මම මේ කතා කරන්නේ හාස්කම් සුව කිරීම අද දවසේ සභාව කලබන විවාදයක් ඇති කරලා තියෙන දෙයක් නිසායි. හාස්කම් සුව කිරීම අද දවසෙත් අපිට අවශ්‍යයි මිනිස්යාගේ අවධානය දිනා ගන්න. මිනිස්යාව දෙවියන් වහන්සේ වෙතට හරවන්න. මොකටද? හරවන්න. ආමෙන්. පැහැදිලිද ඔබට? ආමෙන්. හalleluya. ඊළඟ එක හාස්කම හේතු වුණා නැත්තම් සුවය හේතු වුණා උන්වහන්සේ වෙතට මිනිස්සු ආපුහම මොනා කරන්නද? උන්වහන්සේ හාස්කමක් කරලා ප්‍රසිද්ධ වුණාම ඊළඟට සෙනග උන්වහන්සේ වෙතට ආවා. සෙනගාවට පස්සේ මොකද කරුවේ උන්වහන්සේ? අන්න උන්වහන්සේට අවශ්‍ය දේ කරන්න පටන් ගත්තා. මොකක්ද අවශ්‍ය දේ? උගන්වන්න පටන් ගත්තා. එහෙනම් මේ හාස්කම උන්වහන්සේ පාවිච්චි කළේ මොනකටද? උන්වහන්සේගේ රාජ්‍යයේ සත්‍යතාවය මිනිසයාට උගන්වන්න. ආමෙන්. උන්වහන්සේට ඇත්තටම ඕන දේ මොකද්ද? උන්වහන්සේට ඕන මිනිසයාට උගන්වලා සත්‍ය පහදලා දීලා ඒ සත්‍ය කරන කොටගෙන ඔව්ව සදා කාලයටම අන්ධකාරයෙන් ආලෝකයට ගෙනෙන්නට. උන්වහන්සේට ඕන උන්වහන්සේ වගේ කෙනෙක් බවට පත් කරන්න මිනිස්සයව. ඒකයි උන්වහන්සේගේ ඇත්ත පරමාර්ථය. නමුත් ඒකට පාවිච්චි කරා උන්වහන්සේ හාස්කම නැත්තම් සුවය. ආමෙන්. හalleluya. එහෙනම් අපිට ඒක ඕන වෙන්නේ නැද්ද? අපිට ඕන වෙනවා. ආමෙන්. අපි මිනිස්යන්ට උගන්වන්න ඕන. ඇත්තටම මිනිස්යාට උගන්වන්නයි ඕන. ඇත්තටම ඉගැන්වීමෙන් තමයි මිනිස්යව ක්‍රිස්තුස් වහන්සේගේ උසමහතට වර්ධනය වෙන්නේ. ඇත්තටම ගෝලයක් බිහි වෙන්නේ මොකකින්ද? ඇත්තටම රාජ්‍යයන් යටත් කරන්න පුළුවන් මොකකින්ද? අධ්‍යාපනයෙන්, ඉගෙන ගැනීමෙන්. ඇත්තටම මනුෂ්‍ය ජීවිත වෙනස් කරන්න පුළුවන් මොනාගෙන්ද? දේව වචනයෙන්, ඉගෙන ගැනීමෙන්. ආමෙන්. ඇත්තටම වර්ධනය වෙන්න පුළුවන් මොකකින්ද? එලිදරව් ලබන්න පුළුවන් මොකකින්ද? දේව වචනයෙන්, ඉගෙන ගැනීමෙන්. ආමෙන්. එහෙනම් ප්‍රධාන දේ මොකද්ද? ඉගෙන ගැනීම, දේව වචනයෙන් මනුෂ්‍ය වර්ධනය වීම. ආමෙන්. ආලෝකේ උදා වෙන්නේ දේව වචනයෙන්, ඉගෙන ගැනීමෙන්. හalleluya. නමුත් ඒ පිණිස මනුෂ්‍යෝ කැඳවන්නට හාස්කම ඕන වුණා. ආමෙන්. හalleluya. හalleluya. මාක් 16:14 අපි පොඩ්ඩක් යමු. ඔබ දන්නවා මේ පද වුණ තරම්. අපි කියමු. අදහන්නාට ඇත්තා වූ ලකුණු නම් ඔහු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්නෝය.
ආන් භාෂාවලින් කතා කරන්න ඔය සර්පයන් අල්ලා ගන්න ඔය යම් මරණීය වස જાතිය බිවතෙයින් කිසිසේත් ඔවුන්ට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගීන් පිටත් ලැබූ කලෙහි ඔහු සුවය ලබන්න ඔයයි කීසේක. ඔබ දන්නවා ජේසුස් වහන්සේ කෙරෙහි අදහන්නා අයට මෙන්න මේ ලකුණු ඔවුන්ගේ පස්සේ එන බව උන්වහන්සේ කිව්වා. ඊළඟ පදයක් දාමු. මෙසේ ස්වාමී වූ ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩි වූසේක. ඊළඟ පදය. දැන් මෙච්චර කාලයක් ජේසුස් වහන්සේ තමයි පොළවේ මේ දේවල් කෙරුවේ. මොනවද උන්වහන්සේ කෙරුවේ? මලුංග නැගිට්ටුවා, හාස්කම් කරා, සුව කරා, අන්ධයන්ට පෙනීම දුන්නා, කරන්න පුළුවන් හැම දෙයක්ම කරා උන්වහන්සේ. කරලා උන්වහන්සේ දැන් මලුංගෙනුත් නැගිටලා උන්වහන්සේව ස්වර්ගයට ඔසවා ගන්නකොට උන්වහන්සේ මොකද්ද කරුවේ? තමන්ගේ ඩියුටිය, තමන්ගේ තනතුර, තමන්ට තිබුණු අධිකාරී බලය තමන්ගේ අනුගාමිකයන්ට පවරලා තමයි උන්වහන්සේ ගියේ. බලන්න ඔවුන් ඒක බාරගත්තා. කවුද බාරගත්තේ? උන්වහන්සේගේ අනුගාමිකයන් වන ගෝලයන්. ඔව්හු ඊට පස්සේ පටන් ගත්ත වැඩේ. මොකද්ද? ඔව්හු පිටත්ව ගොස් සියලුම තැන්වලම දේශනා කළ ඔය ස්වාමීන් වහන්සේද ඔවුන් සමග ක්‍රියා කරමින් ඔවුන් අතින් සිදු වූ ලකුණු වලින් වචනය ස්ථිර කළසේක. ආමෙන්. හලෙලුයා. එහෙනම් ස්වාමින් වහන්සේට තව කාරණයක් ඕන වෙනවා හාස්කමෙන් කරන්න. මොකද්ද? කවුරු හරි කෙනෙක් ස්වාමින් වහන්සේගේ වචනේ පණිවිඩය දේශනා කරන හැම වෙලාවකම ඒ දේශනා කරන්නේ හරි පණිවිඩය නම්, සම්පූර්ණ පණිවිඩය නම් උන්වහන්සේ මොකද්ද කරන්නේ? ලකුණකින්, හාස්කමකින්, සුව කිරීමකින්, මිදීමකින් උන්වහන්සේ මේ කතා කළ පණිවිඩය මම විසින් කතා කළ පණිවිඩයමයි. මේ ඔබට කතා කරන්නේ මිනිස්සෙක් නොව, මේ ඔබට කතා කරන්නේ දෙවියන් වහන්සේමයි කියලා ඔප්පු කරන්නට උන්වහන්සේ මොකද්ද කළේ? ලකුණකින්, පුදුමකින් උන්වහන්සේ ඒක ස්ථිර කළා. ආමෙන්. හලෙලුයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එහෙනම් හාස්කම ඕන වුණා තව දෙයකට. මොකද්ද? සුභාරංචිය, යේසුස් වහන්සේගේ රාජ්‍යයේ පණිවිඩය සැබෑ බව ස්ථිර කරන්නට. ආමෙන්. හාලෙලුයා. අද දවසේ ඔබ කවුරු වුණත්, ඔබ යේසුස් වහන්සේව අදහන කෙනෙක් නම්, ඔබගේ තත්ත්වය මොකක් වුණත්, හාලෙලුයා, අහගන්න. ඔබගේ තත්ත්වය මොකක් වුණත්, ඔබගේ ගෙදර ප්‍රශ්න තිබුණත්, ඔබ යම් දුර්වලකමක් තුල ගත කරත්, ගමන් කළත්, ඔබගේ පවුලේ ස්වාම පුරුෂයා භාර්යාව මොකක් වෙලා තිබුණත්, දරුවෝ වෙන මොන හරි දෙයකට අබ්බැහි වෙලා තිබුණත්, ඒ කිසි දෙයක් මෙතෙන්ට අදාළ නැහැ. දේව වචනේ කියනවා ඊර්ෂ්‍යාවෙන් වේවා, හොඳ හිතින් වේවා, මොන ආකාරයෙන් හෝ ස්වාමී වූ යේසුස් වහන්සේව දේශනා කරනවට කැමැත්තෙමි. ආමෙන්. බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා අපිට ගිහිල්ලා සුභාරංචිය කතා කරන්න බෑ. අපේ පවුල අප්සෙට්නේ, දරුවෝ අරහෙමනේ මෙහෙමනේ. ඒ හින්දා අපි කතා කරුවට ඔය හාස්කම් සිද්ධ වෙන එකක් නැහැයි කියලා. නමුත් දේ වචනේ කියනවා ඔබ මොන ආකාරයකින් කතා කරුවත්, against එකට ගිහිල්ලා කතා කරුවත්, අරුත් එක්ක තරහට ගිහිල්ලා කතා කරුවත්, මූත් එක්ක වෙන මොකක් හරි ප්‍රශ්නයකට ගිහිල්ලා කතා කරුවත්, මොන ආකාරයෙන් කතා කරුවත්, කතා කරුවේ හරි පණිවිඩය නම්, කතා කරුවේ යේසුස් වහන්සේගේ රාජ්‍යයේ පණිවිඩය නම්, ඔබ පස්සේ, ඔබ පිටිපස්සේ මෙන්න මේ ලකුණු ගමන් කරනවා. ආමෙන්. හාලෙලුයා. ඔබගේ තත්වේවත්, ඔබගේ වාතාවරණයවත්, පවුලේ තත්වේවත්, ඔබ කකුලක් නොන්ඩික ගහ ගියත්, ඔබ රෝගී වෙලා ගියත් මම ඔබට කියනවා ඔබ කතා කෙරුවොත් යේසුස් වහන්සේගේ රාජ්‍යයේ සැබෑ පණිවිඩය, ස්වාමින් වහන්සේ ඔබගේ තරාතිරම, ඔබගේ තත්වය අදාළ නැහැ. උන්වහන්සේ සුභාරංචි කරන කොටගෙන හාස්කමක් ලකුණක් ඔබ ඉදිරියේ කරනවා. ආමෙන්. ඒක ඔබට සම්බන්ධයක් නැහැ. ඒක ඔබට සම්බන්ධයක් නැහැ. ඒ බලය ක්‍රියා කරන්නේ ඔබගේ හපංකමක් නිසා නෙමෙයි.
ඒක ක්‍රියා කරන්නේ සුභාරංචිය ප්‍රකාශ කිරීමේ බලය නිසා. ආමෙන්. ඒක අඳුරගන්න. ඒක මේ ඔබ හරහා ගිහිල්ලා එන අමුතු ආලේපයක් නෙමෙයි. ඒක සුභාරංචියේ බලය. ආමෙන්. ඔබ දේශනා කරා නම් මොන ආකාරයකින් හෝ සැබෑ පණිවිඩය සම්පූර්ණ පණිවිඩය ස්වාමින් වහන්සේ හාස්කමක් ලකුණක් කරලා ඇති. ආමෙන්. හාලෙලූයා. මම ඒ නිසා ඔබට ධෛර්ය දෙනවා. සමහර වෙලාවට ඔබ අධෛර්යයටපත් වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඔබ වචනේ කියන්නට මනුෂ්‍යයන් ඉදිරියට යන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සුභාරංචිය කියන්නේ ඔබට කිසි එතනින් එහාට මොකද්ද වෙන්නේ? මෙච්චර කාලයක් ඔබ වටකොට තිබුණු ඒ අඳුරු වලාකුළු ඔබගෙන් පහව යනවා. ආමෙන්. හාලෙලූයා. එක ලකුණක් ස්වාමීන් වහන්සේ ඔබ ඉදිරියේ කරපු දවසේ ඉඳලා ඔබගේ පිසු පටු පිටිපස්සේ මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේගේ පිටිපස්සේ ආවා වගේ. ඔබගේ පවුල කචල්ද? ඔබගේ කකුල නොන්ඩිද? ඇහැක් වපරෙද? අදාළ නැහැ සහෝදර සහෝදරිය. ඔබට ඒක විශ්වාස කරන්න පුළුවන්ද? ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ පිටිපස්සේ උන්වහන්සේගේ පිටිපස්සේ මිනිස්සු ආවා වගේ උන්වහන්සේගේ වචනය අහන්න ඔබගේ මුඛයෙන් මිනිස්සු ඔබ පිටිපස්සෙන් එවනවා. ආමෙන්. හාලෙලූයා. ඔබ දුප්පත්ද? ඔබ පොහොසත්ද? නෑ අදාළ නෑ. ඔබ V8 එකක් ගන්නකම් ඉන්නවද සුභාරංචිය කියන්නේ? ඔබ මේ වගේ ගොඩනැගිල්ලක් හදලා සභාවක් හදලා වියදම් කරලා ලක්ෂ කෝටි ගාණක් පුල් පිට් එකක් හදාගන්නකම් ඉන්නවද සේවය කරන්න? ඒක තමයි යක්ෂයා ඔබට කියපු තවත් ලොකු බොරු වලින් තවත් එක බොරුවක් ඒ. ඔබගේ පවුලේ තත්ත්වේ සංගවගෙන ඔබ ඉන්නවද ඒක නිසා පසුබාලා? නැහැ. ඔබ සැබෑ සුභාරංචිය දේශනා කරොත් ඔබගේ තත්ත්වය අදාළම නැහැ. ආමෙන්. ස්වාමින් වහන්සේ හාස්කමක් කරනවා. ඒ ඔබ නිසා නෙමෙයි. ඔබ තුලින් ගලා යන ආලේපයක් නිසා නෙමෙයි. එහෙනම් ඔබ මොකටද ගැලමෙන්නේ? හාලෙලූයා. ඒක සුභාරංචියේ බලය. සුභාරංචියට බලයක් තියෙනවා. මනුෂ්‍යව ගලවන බලයක් තියෙනවා. හාස්කම් කරන බලයක් තියෙනවා. මුදවන බලයක් තියෙනවා. යක්ෂ දුරු කරන බලයක් තියෙනවා. මොනකටද තියෙන්නේ? සුභ ආරංචියට ඔබට නෙමෙයි. ආමෙන්. අන්න ඒ බලය නිරායාසයෙන් ක්‍රියාත්මක වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. මිනිස්සු ඒ බලය තමන්ගේ කියලා අරගෙන තමයි එක එක නාට්‍ය පෙන්වන්නේ මිනිසුන්ට. නෑ නෑ ඒක අපිට මනුෂ්‍යයට අයිති බලයක් නෙමෙයි. ඒක සුභාරංචියේ බලය. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. ඔබ කී දෙනෙක් කැමතිද දැන්? ඔබගේ වාතාවරණය ඔබගේ තත්ත්වය අමතක කරලා ස්වාමින් වහන්සේගේ සුභාරංචිය දේශනා කරන්න. එක දෙයක් ඔබ කරන්නට ඕන. උන්වහන්සේගේ සම්පූර්ණ සුභාරංචිය දැනගන්නට ඕන. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. හාලෙලූයා. බොහෝ දෙනෙක් අද පවා මේ දේශය තුල දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්න බව විශ්වාස කරනවා 90%ක්ම. විශේෂයෙන් කිතුනුව ගත්තත්. නමුත් දේවස්ථානයකට සහභාගී වෙන්නට තියෙන ඉඩකඩ හරි අඩුයි. පිරිසක් තමයි සහභාගී වෙන්නේ. ඇයි ඒ? ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන්ට දේශනා කරලා තියෙන්නේ එක්කෝ මේ සුභාරංචියේ එක කොටසක්. මොකක්ද ඒ කොටස? උඹ මරුණාට පස්සේ නිරයට යන්නේ නැහැ, ස්වර්ගයට යනවා. ඉතින් මේ මිනිස්සු මරුණාට පස්සේනේ බං ඒක වෙන්නේ. ඉතින් දැන් පල්ලියට යන්න ඕනේ නැහැ එහෙනම්. දෙවියන් වහන්සේ හිටියට දැන් මේ ලෝකෙට මට ප්‍රයෝජනයක් නැහැ නේද දෙවියන් වහන්සේගෙන්. අපි හම්බ කරුවොත් අපි කනවා. මොකද දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේ මරුණාට පස්සේ වැඩ කරන කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ හොයාගන්න නම් 60 පැනලා හොට බිම ඇනලා හොම්බෙන් යන කාලේ එනකන් ඉන්න ඕන දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. මොකද උන්වහන්සේ ක්‍රියා කරන්නේ මරුණාට පස්සේ. මගේ ආත්මය අරන් ගිහිල්ලා නිරයට යන්න නොදී ස්වර්ගයට අරන් යනවා. එහෙනම් මට මේ පොළොවේදී දෙවියන් වහන්සේගෙන් එච්චර ප්‍රයෝජනයක් නැහැ. උන්වහන්සේ ඇති ඔය ඉන්න තැනක. මට වැඩක් නැහැ. මම ඉතින් මගේ වැඩ ටික මං කරගන්න බෑ. කියලා ඒ මිනිස්සු පල්ලියකට එන්නේ නැහැ. සමහරුන්ට එහෙම දේශනා කළා. සුභාරංචියේ කොටසක්.
සමහරුන්ට අද දවසේ වෙලා තියෙන දේ අර ආත්මික පැත්ත සම්පූර්ණයෙන්ම අමතක කරලා ඒ වෙනුවට දෙවියන් වහන්සේව නත්තල් 100 කෙනෙක් කරලා ඇලඩින්ගේ භූතය වගේ වෙලා මොනවද වෙන්නේ? දෙවියන් වහන්සේ ඉල්ලන දේ දෙන කවුද? සැන්ටා ක්ලොස් කෙනෙක් වෙලා උන්වහන්සේ ඉන්නේ ඒකට. මොකටද උන්වහන්සේ ඉන්නේ? මම ඉල්ලන වෙලාවට මට ඕන දේ දිදී මම ඕන තරම් මට ඕන ජීවිතේ මම ගත කරන්නම්. ඒවට ඇඟිලි ගහන්න දෙන්න එපා. ඔබ වහන්සේ මට ඕන මොන හරි වෙලාවට විතරක් ඒක දීලා වැඩක් බලාගෙන පැත්ත කරලා ඉන්න ඔබ වහන්සේ. මගේ වැඩ ටික මම බලා ගන්න මට ඕන දේ විතරක් දෙන්න. අන්න දෙවියන් වහන්සේ. ඉතින් ඒ මොකද්ද මේ සඵලත්වයේ සුභාරංචිය? ඒගොල්ලෝ දෙවියන් වහන්සේ දෙස බලන්නේ භෞතික සම්පත් වලින්. නැත්තම් ඉල්ලන දේ ආසාව ඉෂ්ට උනේ නැත්තම් දෙවියන් වහන්සේ ඉවරයි. ඒක එක පැත්තක් වෙලා. ඒ නිසා එතනිනුත් දෙවියන් වහන්සේ තුල හාස්කම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ සැබෑ සුභාරංචිය ඔබ දැනගන්න ඕන ඉස්සෙල්ලා. ඔබ සැබෑ සුභාරංචිය දේශනා කරන්න ඕන. එච්චරයි ඔබට තියෙන්නේ. ඔබගේ ජීවිතය තුල ඔබ නිසා ඔබ දේශනා කරපු නිසා උන්වහන්සේ හාස්කමක් කරනවා. ඔබ ඉදිරිපත් වෙච්ච නිසා. ආමෙන්. ඔබ සැබෑ සුභාරංචිය දේශනා කරේ. ඉතින් ඒ හාස්කම නිසා ඔබ පස්සේ සෙනග එන්න යනවා. ආමෙන්. එවිට උන්වහන්සේ ඔබට සේවයක් දෙන්න යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ආමෙන්. ඔබ මේක කී දෙනෙක් අල්ලගත්තද? හලෙලූයා. අපි මොහොතක් අන්න භාෂාවෙන් ආශ්‍රය කරමුද? ඇස් දෙක පියාගෙන. ඔබ සමහර විට ඔබත් අර වගේ සුභාරංචිය කියන්නට මැලි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතය දෙස ඔබ බලලා ඔබ පැකිලීමට ලක් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එකක් විශ්වාස කරන්න, සුභාරංචියේ බලයයි ක්‍රියා කරන්නේ ඔබගේ හපංකමක් සමර්ථකමක් නෙමෙයි. ඒ නිසා ඔබ ඕනම කෙනෙක්ට පුළුවන්. මතක තියාගන්න, ඔබ ඕන කෙනෙක්ට පුළුවන්. මම දන්න දේවදාසයෝ හිටියා. ඒගොල්ලෝ රෝගී වෙලා හොඳටම මරණාසන්න වෙලා ඉද්දි පවා ඒගොල්ලෝ තුලින් දෙවියන් වහන්සේ මිනිස්සුන්ව සුව කළා. උන්වහන්සේගේ වචනේ බලය. ආමෙන්. හාලෙලුයා. මතක තියාගන්න, එලිෂා මැරිලා එලිෂාගේ ඇටකටු වල ස්පර්ශ වෙච්චි මලමිනියක් නැගිට්ටා. ආමෙන්. ඒ නිසා ඔබ සුළු කරන්න එපා දෙවියන් වහන්සේව. උන්වහන්සේගේ සුභාරංචියේ බලය ඔබ වෙන පැත්තකට ඇදලා දාන්න හිතන්නට එපා. ස්වාමීනි, මම අද දවසේ ඉඳලා ආයෙ වැඩ පටන් ගන්නවා. ආපහු මම වැඩ පටන් ගන්නවා. මට මග ඇරිච්ච වැඩ ආපහු මම පටන් ගන්නවා ස්වාමීන් වහන්සේ. ස්වාමීනි, මට බාධාවක් නැහැ. මම ඔබගේ වචනයයි දේශනා කරන්නේ. වගකීම ඔබ වහන්සේගේයි. ඒකේ වගකීම ඔබ වහන්සේටයි තියන්නේ, මට නෙමෙයි. ස්වාමීනි, හාස්කම කරන්නේ ඔබ වහන්සේයි, මම නෙමෙයි. ඒක මට අදාළ නැහැ. ඔබයි ක්‍රියා කරන්නේ. හාලෙලූයා. ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි. හාලෙලූයා. හොඳයි. එහෙනම් ඔබ දන්නවා ස්වාමින් වහන්සේ හාස්කම අද දවසෙත් උන්වහන්සේට ඕන වුණා නම් අපිටත් ඊට වඩා ඕන වෙන්නේ නැද්ද? ඕන වෙනවා. සුවකිරීම එදා උන්වහන්සේට ඕන වුණා නම් උන්වහන්සේගේ ආධිපත්‍ය පෙන්වන්නට, උන්වහන්සේ කවුද කියලා පෙන්වන්නට, අද අපිට අපි කවුද කියලා පෙන්වන්නට ඒ සුවකිරීම හාස්කම් අපිටත් ඕන වෙනවා. ආමෙන්. සුවකිරීම ඕන වෙනවා උන්වහන්සේට එදා උන්වහන්සේ වෙතට සෙනගගේ අවධානය යොමු කරන්නට. එහෙනම් අපිටත් අද දවසේ ඒක ඕන වෙනවා. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේට භෞතික දේවල් කරන්න පුළුවන් නම් උන්වහන්සේට ආත්මික දේවල් කොහොමත් කරන්න පුළුවන් කියලා උන්වහන්සේට පෙන්වන්න ඕන වුණා. අපිටත් ඒ දේ මද දවසේ ඕන වෙනවා. ආමෙන්. හාලෙලූයා. අපිට ආත්මික දේවල් පුළුවන් නම් අපිට භෞතික දේවල් වෙනස් කරන්නට පුළුවන් කියලා දෙවියන් වහන්සේ මිනිස්යන්ට ඒත්තු ගන්නන්නට අපිට අද දවසේ හාස්කම ඕන වෙනවා. ආමෙන්. හාලෙලූයා. මිනිස්යන්ගේ අවශ්‍යතාවයල් පිරිමහන්නට, මිනිස්යන්ගේ අවශ්‍යතාවයල් සම්පූර්ණ කරන්නට අද දවසේ උන්වහන්සේගේ හාස්කම එදා උන්වහන්සේට ඕන වුණාක් මෙන්. ආමෙන්. උන්වහන්සේ 5000කට කන්න දුන්නේ රොටි 3 දෙනයි. රොටි 5යි මසුන් දෙන්නගෙන්. උන්වහන්සේට පුළුවන් වුණා මිනිස්යන්ගේ අවශ්‍යතාව, භෞතික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්නට හාස්කම තුලින්. එහෙනම් අපිටත් පුළුවන් වෙන්න ඕන, අපිටත් ඕන වෙනවා ඒක අද දවසේ. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුතියි. එහෙනම් හාස්කම අද සභාවට අවශ්‍යයි. සුවය අද සභාවට අවශ්‍යයි. ආමෙන්. හාලෙලූයා. ජේසුස් වහන්සේට ඕන වුණා නම් අපිට ඊට වඩා ඕන වෙනවා. නමුත් ප්‍රශ්න තියෙන්නේ හාස්කමෙන් මිනිසෙක්ව වර්ධනය කරන්නට
කිසිසේත්ම හැකියාවක් නැති බවයි. මනුෂ්‍ය වැරදිට අද සභාව තුල අල්ලගෙන තියෙන මෙන්න මේ කාරණය. හාස්කමෙන් මිනිස්සෙක්ව වර්ධනය කරන්නට බැරිය. හාස්කමෙන් මිනිස්සෙක්ව ගොඩනගන්නට බැරිය. මිනිස්සෙගේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්නට බෑ. ඔබේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න පුළුවන්ද? නෑ. අද එකක් ඉවරනකොට තව 10ක් මෙහෙම පෝලිං ගහලා තියෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? මිනිස්සව උගන්නලා ඔහුට තියෙන ආධිපත්‍ය පෙන්නලා දීලා ප්‍රශ්න බලපාන්නේ නැති ස්ථානයකට ඔහුව වචනය තුලින් අරගෙන යන්නට ඕන. ආමෙන්. අපි කරන්නේ ඒකයි. හාලෙලූයා. ඔබගේ ප්‍රශ්න විසඳ අරක ඉවරනකොට පාස්ටර් මේක ඉවරනකොට ඊළඟ එක ඒක ඉවරනකොට ඊළඟ එක නෑ. ඒක කවදාක්වත් ඉවර වෙන්නේ නෑ. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඔබට නිවැරදි වචනේ එලිදරව්ව ආලෝකමත් වෙනකොට ඔබ කවුද කියලා ඔබ දැනගන්නකොට ඔබට තියෙන ආධිපත්‍ය බලය ඔබ දැනගන්නකොට ප්‍රශ්න ඔබගේ පාදේ යට තියෙන බව ඔබ දැනගන්නකොට ඔබ ප්‍රශ්න බලපාන්නේ නැති ස්ථානයකට ඔබ ගමන් කරනවා. ආමෙන්. ඊට පස්සේ ඔය ඔළුවට උඩින් ගිය ප්‍රශ්න ටික ඔක්කොම ඔබගේ කොහෙන්ද යන්නේ? ඔබගේ පාදේ යටින් ගමන් කරන්නේ. ආමෙන්. හාලෙලූයා. ඒකයි අපි කරන්නේ. හාලෙලූයා. මනුෂ්‍යව ගෙනියන්නේ ඒ ස්ථානයටයි. ප්‍රශ්න විසඳ ඉන්න නෙමෙයි. හාලෙලූයා. ඔබ කැමතිද එහෙම කෙනෙක් වෙන්න? ආමෙන්. එහෙම නැතුව ගියොත් ඔබ හැමදාම ප්‍රශ්නකට විසඳුමක් බලාපොරොත්තුෙන් හාස්කමක් හොය වර්ධනය නොවි යන්නා වූ අනාථ වෙච්ච මිනිස්සෙක් බවට පත් වෙනවා. දෙවියන් වහන්සේ හාස්කම පාවිච්චි කෙරුවේ ඔබගේ ඇස් අරවන්න, ඔබව කැඳවන්න, නැතුව ඔබ වර්ධනය කරන්න නෙමෙයි. ඔබට උගන්වන්නත් නෙමෙයි. සත්‍යතාවය එන්නේ වචනයෙන්. ආමෙන්. ඔබගේ වචනය සත්‍යතාවයයි ලියා තිබේ. හාස්කමකින් සත්‍ය එන්නේ නැහැ. මොකද යක්ෂයා පවා හාස්කම් කරනවා. ඌ ආලෝකයේ දූතයාගේ වෙස් ගන්න බව ලියා තිබෙනවා. මෝසෙස්ගේ කාලේ සැරයටිය නායක බවට පත් කරන්න ඒ මායා ගුරුකම් කරපු එවුන්ටත් පුළුවන් වුණා. එන හාස්කම යක්ෂයොත් කරනවා. එනිසා ඔබ හාස්කම මැත්තේ ඔබගේ විශ්වාසය තැබුවොත් මනුෂ්‍ය රැවටෙන්න බොහෝ කොට ඉඩ තියෙනවා. ඒ නිසා මම ඔබට කියනවා දෙවියන් වහන්සේ හාස්කමකින් ඔබව කැඳවන්නේ උන්වහන්සේගේ සත්‍ය වූ කිසි දවසක ඔබව රවට්ටන්නට බැරි වූ නිර්මල වූ පවිත්‍ර වූ උන්වහන්සේගේ වචනය වෙතටයි. ආමෙන්. හාලෙලූයා. 2 තෙසලෝනික 2:9 වෙනි පදයට පොඩ්ඩක් දාන්න පුතා. කිසි දවසක මිනිසෙකුට හාස්කම මත පමණක් යැපෙන්නට බෑ. ඔබ වචනේ මත යැපිය යුතුයි. ආමෙන්. සම්පූර්ණයෙන්ම ඔබ දේව වචනේ මත යැපිය යුතුයි. හැබැයි සත්‍යතාවයේ ගමන් කරන්නේ වචනෙන්. සත්‍යතාවයේ එන්නේ නැහැ හාස්කමකින්. එහෙනම් ඔබට සත්‍ය දැනගන්න ඕන නම් ඔබව නිදහස් කරන්නේ සත්‍යයි. ආමෙන්. ඔබට සත්‍ය දැනගන්න ඕන නම් ඔබ වචනය වෙතට එන්නටම අවශ්‍යයි. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබව කැඳවනවා වචනය වෙතට. නමුත් උන්වහන්සේගේ පවිත්‍ර වූ සත්‍ය වෙතට ඔබව කැඳවනකොට ඔබට තියෙන කසන කන් නම් ඒ සත්‍යතාවයේ වචනේ අසන්නට ඔබ අකමැති නම් ඒ වෙනුවට ඔබට ඕන ප්‍රශ්නෙට විසඳුමක් පමණක් නම් බලන්න භයානක ස්ථානයකට එවැනි අය වැටෙන බව දේ වචනේ ලියා තිබෙනවා. මෙන්න බලන්න හාස්කම් ඔහුගේ ඊට කියලා මේකේ තියෙන්නේ. ඔහුගේ ඊම සාතන්ගේ ක්‍රියා කිරීමේ හැටියට බොරු සියලු ආකාර ආශ්චර්ය වලින්ද ලකුණු වලින්ද පුදුම වලින්ද ළඟපදේ විනාශ වන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටලි වලින්ද යුක්ත වේ. හාස්කම පස්සේ ගියාම සත්‍ය වූ නිර්මල වූ දෙවියන් වහන්සේගේ වචනයට ඇහුම්කන් නොදුන්නාම යක්ෂයත් හාස්කම් කරන නිසා දන්නේම නැතුව
උගේ උගුලට අහු වෙනවා. ඔබ වර්ධනය වෙලා දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබගේ ඇස් පැහැදිලා තිබුණා නම් මේ හාස්කම කාගෙන්ද කියලා ඔබට දැනගන්නට උන්වහන්සේ ප්‍රඥාවේ ආත්මය දීලා තියෙනවා. නමුත් ඒක ඔබ ඒක නොසොයා හාස්කම පස්සේ ගියා නම් ඔබ අන්ධ වෙලා මෙන්න මේකට අහු වෙනවා. මොකද්ද? විනාශ වෙන උන්ට දිගින් දිගටම හාස්කම් පස්සේ අනේ අපේ පාස්ටර් අහවල් පාස්ටර් මම පාස්ටර්වරුන්ට දොස් කියනවා නෙමෙයි. නමුත් මිනිස්සු ව්‍යාජ හාස්කම් පස්සේ ගමන් කරමින් දිගටම ගියොත් දන්නේම නැතුව විනාශ වෙන්න උන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලි වලින්ද යුක්ත වේ. මක්නිසාද ගැලවෙන පිණිස ඔහු සැබෑකමට ප්‍රේම වීම පිළි නොගත් ඔය ගැලවෙන පිණිස නම් මොනාටද ඔබ ප්‍රේම වෙන්න ඕන? හාස්කමටද? නෑ. ගැලවෙන පිණිස නම් ඔබ සැබෑකමට ප්‍රේම වෙන්නට ඕන. සැබෑකම කොහෙන්ද දෙන්නේ? දෙවියන් වහන්සේගේ වචනයෙන්. ආමෙන්. දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රේම වුණේ නැත්නම් ඔබට සැබෑකමට ප්‍රේම වෙන්නට බෑ. සැබෑකමට ප්‍රේම වුණේ නැත්නම් ඔබට ගැලවෙන්නට හම්බෙන්නේ නැහැ. ඊළඟ පදය. මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්න වූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස බොරුව විශ්වාස කරන හැටියට දෙවියන් වහන්සේ මුලාවේ ක්‍රියා කිරීමක් ඔවුන්ට එවනසේක. අපට ඇහුණද? දිගින් දිගටම මිනිස්සෙක් දෙවියන් වහන්සේගේ වචනේ සත්‍ය ප්‍රතික්ෂේප කරමින් ඒ වෙනුවට හාස්කම් පස්සේ ගමන් කරමින් ගියොත් අන්තිමට ඔහු සැබෑවට ප්‍රේම කරන්නේ නැති නිසා, සත්‍ය වූ වචනයට අහුම්කම් දෙන්නේ නැති නිසා මුලාවේ ක්‍රියා කිරීමක් එනවලු. කාගෙන්ද? කාගෙන්ද සහෝදර සහෝදරිනි? කාගෙන් දෙන්නේ මුලාවේ ක්‍රියා කිරීම? යක්ෂයාගෙන් මුලාවේ ක්‍රියා කිරීමක් ආවොත් ඔබට දෙවියන් වහන්සේට කන්නලව් කරලා බේරෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ වෙතින් මුලාවේ ක්‍රියා කිරීමක් ආවොත් ඔබ බේරෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේත් එක්ක පොරට සිටින්නට කාට හරි පුළුවන්ද? උන්වහන්සේගේ අත් වලින් කාට හරි පුළුවන්ද ඔබ ගලව ගන්න? මුලාවේ ක්‍රියා කිරීමක් දෙවියන් වහන්සේ වෙතින් ඔවුන්ට එවනවලු. මොකටද? බොරුව විශ්වාස කරලා බොරුවෙන්ම මැරිලා හැඳි ගෑවිලා ඵලයන් ඉවරයි. කලාස්. පේනවද? හාස්කම පිටිපස්සේ හාස්කම හොඳයි, හාස්කම ඕන. මොකටද? මනුෂ්‍යව වචනයට ගේන්න. හාස්කම ඕන, හාස්කම හොඳයි. මොකටද? දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය බලය පෙන්වන්න. හාස්කම හොඳයි, හාස්කම ඕන, සුභාරංචියේ බලය ප්‍රකාශ කරන්න. ආමෙන්. හැබැයි හාස්කම දෙවියන් වහන්සේගේ සත්‍යතාවයට මිනිස්සුව ගේන්නේ නැහැ. ඒක පිටිපස්සේ ගියොත් දෙවියන් වහන්සේ වෙතින් මුලාවේ ක්‍රියා කිරීමක් ඇවිල්ලා ආයේ කවදාවත් ඔවුන්ට ගැලවෙන්නට බැරි තැනකට වැටිලා මුලාවෙන් විනාශයට ගමන් කරනවා. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා මේ ස්ථානයේ ඔබ මේ මුලාවෙන් මිදිලා තියෙන නිසා. හාලෙලූයා. හාලෙලූයා. නමුත් මම අවවාද කරනවා මේක YouTube ඔස්සේ බලන ඔබ කවුරු හරි මෙවැනි ස්ථානයක ඉන්නවා නම් වහාම ඔබගේ ජීවිතය ඔබගේ ප්‍රාණ ගලවන්නට පුළුවන් ඒ දේව වචනයට බාර කරන්න, ඒ සත්‍යතාවයට බාර කරන්න. ආමෙන්. හාලෙලූයා. හොඳයි. ඔබ මේක අල්ලගත්තද අද දවසේ? ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි නැගිටලා ඒ වචනේ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරමු මොහොතක්.